පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මූලික ධර්මයේ තුල හැම වෙලාවකම අපිව දිට්ඨි සම්පන්න කරනවා. අපේ අරබුදය තමයි අපේ අභ්‍යන්තර හිත තුල සම්මාදිට්ඨිය නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. උඩින් නිකන් මේ බුද්ධ දේශනාව කතා කළාට මේ ධර්මයේ දියුණු කරනවා කියන එක දිට්ඨි සම්පන්නකම ඇතුලේ මතුවෙන එකක්. බෞද්ධකම ගැන ලංකාවේ ඕන කෙනෙකුට කතා කරගන්න පුළුවන්. හැබැයි දිට්ඨි සම්පන්න භාවය කියන එක උපදින්නේ පින්වත්නි ඒ පුද්ගලයා තුළ උපදින සම්මාදිට්ඨිකත්වයත් එක්ක. අද ලංකාවේ බහුතරයක් උදවියට තියෙන අරුබුදය තමයි සම්මාදිට්ඨිය නැතිකම. සම්මාදිට්ඨිය නැති වුණාට පස්සේ බුද්ධ ශාසනය ඇතුලේ පිළිවෙත් පුරන ශ්‍රාවකෙක් විදියට කරන්න ඕන මොකද්ද නොකරන්න ඕන මොකද්ද කියලා යාට කිසිම වැටහීමක් නැහැ. එතකොට සම්මාදිට්ඨිය නැති වුණාට පස්සේ සම්මාදිට්ඨිය නැති කෙනෙක් හැම වෙලාවකම සංස්කෘතික ධාරාවට ලොකු අර්ථයක් දෙන්න පුළුවන්. සංස්කෘතික ධාරාව කියන එක ඊටාම හොඳ දෙයක්. ඒක නරක දෙයක් නෙමෙයි. ඒ සංස්කෘතික ධාරාව ඇතුලේ ජීවමාන වෙනවා කියන එක හොඳයි ඒක ඇත්තටම. මොකද ඒකෙත් එක්තරා විදියක සම්මාදිට්ඨිකත්වයකට යම් උපකාරයක් ලැබෙනවා. හැබැයි මේ සම්මාදිට්ඨිය උපදවා ගැනීම පිණිස ක්‍රියාවලිය දිහා බැලුවට පස්සේ ඒ ක්‍රියාවලිය ඊටාම ගැඹුරු වැඩක්. ඊටාම ගැඹුරු ක්‍රියාවලියක් තියෙනවා. ඒ බඳු ගැඹුරු ක්‍රියාවලියක් ධර්ම ශ්‍රවණයකින් වගේ තත්වයකින් ගොඩනැගෙන එකක් නෙමෙයි. ඒ නිසා ඒකට නිශ්චිත ප්‍රතිපත්තියකට නිශ්චිත වැඩපිළිවෙලකට අපිට එකතු වෙන්න වෙනවා. අපිට අන්න ඒක තමයි මගේ හැරිලා තියෙන්නේ. එතකොට මේ නිශ්චිත ක්‍රියාවලිය හරියටම මතු වුණොත් එයාට ගොඩාක් බණ ඕනක් නැහැ. ඒ කියන්නේ ගොඩාක් දේශනා අහන්න ඕන කියලා එකක් නැහැ. දේශනා විශාල ප්‍රමාණයක් ශ්‍රවණය කරන්න ඕන, දහම් දැනුම මෙපරමණ ප්‍රමාණයක් ගොඩනගා ගන්න ඕන. මේ මොකක්වත් අදාළ නැහැ. තමා තුළ දිට්ඨි සම්පන්න භාවය ඇති වෙනකොට ඒ පුද්ගලයා තුළ යථාර්ථවාදී විමර්ශනයකට යාගේ සිත එකතු වෙනවා. ඒ යථාර්ථවාදී විමර්ශනය ඇතුලේ තමයි පින්වත්නි එයාට ලෝකේ අතහැරෙන්නේ. ලෝකේ මගහැරෙන්නේ. අද අපි මුහුණ දෙන ප්‍රශ්නය තමයි ලංකාවේ මිනිසුන්ගේ චින්තනයේ යථාර්ථවාදී නැහැ. ලංකාවේ බහුතරයක් දෙනෙක්ගේ චින්තනයේ තියෙන අස්වාභාවික තැනක. ඒ කියන්නේ ස්ථිරසාරයෙන් පිළිගන්න බැරි ලෝකයක් සම්බන්ධව ඔයගොල්ලන්ට ස්ථිරසාරයෙන් පිළිගැනීමේ අදහසක් තියෙනවා. අනාත්මසාරයෙන් පිළිගත යුතු ලෝකයක් ඇතුලේ ඔයගොල්ලෝ ආත්මසාරයෙන් මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන හැඟීම ඇතුලේ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන ගමන් එළියේ ලෝකය Tamanගේ වසඟේ පවත්වන්න කියලා හිතාගෙන ඔයගොල්ලෝ වැඩ කරනවා. ඒ වැඩ කරන හැම වෙලාවකම තමා තුළ භව සංස්කාර ගොඩනැගෙමින් නැවත නැවත අනාගත භවය පෝෂණය වෙන්න ගන්නවා. ඒ අනාගත භවයේ පෝෂණය වෙච්ච තැනක මේ අරුබුදේ විසඳා ගන්න පුළුවන් කමක් නැහැ. එතන අනාගත ප්‍රශ්නය විසඳා ගන්න කැමති කෙනෙකුට ඒ කියන්නේ නැවත මෙබඳු දුක්ඛදායක තත්වයක් ඕනේ නැහැ කියලා හිතෙනවා නම් එයා වෙන මොකුත් නෙමෙයි කරන්න ඕන. පුළුවන් තරම් සම්මාදිට්ඨිය උපදවා ගන්න ඕන. දැන් මම මේ වාක්‍යයෙන් අද මේ දේශනාව පටන් ගත්තේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. අද මේ දේශනාවට මාතෘකාව විදියට ලැබිලා තියෙන්නේම සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ගැන බණක් කියන්න කියලා තමයි මේ දේශනාවේ තියෙන්නේ. සම්මාදිට්ඨිය කියනකොට ඔයගොල්ලන්ට එන ඊටාම සරල අර්ථ දැක්වීම තමයි මොකද්ද? යහපත් දැකීම කියන එක. ඊළඟට ඔයගොල්ලන්ගෙන් ඇහුවොත් මොකද්ද පින්වත්නි යහපත් දැකීම කියලා ඇහුවොත් ඔයගොල්ලන්ට බිම් බලා ගන්නයි වෙන්නේ. මොකද ඔයගොල්ලෝ යහපත් දැකීම කියන්නේ මොකද්ද කියලා විසඳගෙන නැහැ. සම්මාදිට්ඨිය මොකද්ද කියලා කියන්නේ ඇහුවොත් ඔබ කියාවි යහපත් දැක්ම කියලා. මොනවා ගැන යහපත් දැක්මද කියලා ඇහුවොත් ඔයගොල්ලෝ නිරුත්තර වෙනවා. එහෙනම් බුද්ධ ශාසනයේ ප්‍රතිපත්තියේ පළවෙනි තැනම අපට අවුල් වෙලා නැද්ද? අවුල් වෙලා. ඒ කියන්නේ අපි ධර්මයේ දන්නවා ධර්මයේ සම්බන්ධ නිශ්චිත බුද්ධ දේශනාව පිළිබඳ අර්ථ දැක්වීමක් තමා තුළින් මතුවෙන්නේ නැහැ. හැම කෑල්ලක්ම මෙහෙන් අල්ලගත්ත ගතියක් අපි තුළ තියෙනවා. ඒ නිසා මිකල අවබෝධය කරා යන්නේක බොහොම අමාරුයි. පින්වත්නි
අපි මේ ගත කරන ජීවිතයේ සම්මාදිට්ඨිය නැති නිසා අපිට මොකද්ද වෙලා තියෙන්නේ? සම්මාදිට්ඨිය නැති වෙච්ච තැනක තමයි සංසාරික ගමන පැනවෙන්නේ. මේ සංසාරයේ දුවන්නේ සම්මාදිට්ඨිය නැති වුණොත් විතරයි. සම්මාදිට්ඨිය ඇති වෙන්න සංසාරික පැවැත්ම නවතින්න පටන් ගන්නවා. සංසාරික පැවැත්මට අභියෝගයක් වෙනවා සම්මාදිට්ඨිය උපදින්න. එතකොට මේ සම්මාදිට්ඨිය උපදිනකොට සාංශාරික පරිදාහය නිවෙන්න ගන්නවා. සම්මාදිට්ඨිය නැති වෙන්න සාංශාරික පරිදාහය දැවිල්ල වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙනම් මතක තියාගන්න මේ සාංශාරික සත්‍යයා ඉපදෙමින් මැරෙමින් අනාදිමත් කාලයක් තිස්සේ යන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි සම්මාදිට්ඨිය නැති නිසා. ඒතර දැන් සම්මාදිට්ඨිය නැති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පිළිසරණ නැහැ. ඊට මෙහා පැත්තේ ගොඩාක් වැඩ කරාට අපිට වැඩක් නැහැ. සම්මාදිට්ඨිය නැතුව මේ පැත්තේ අපි කොච්චර ඒවා කරනවද? සම්මාදිට්ඨිය නැති තැනක කොයිතරම් වත්පිළිවෙත් කළත් ආචාර ධර්ම එකතු වුණත් එයාට සැබෑ නිවීම සම්බන්ධ කතා වෙන්නේ නැහැ. ඒ නිසා සම්මාදිට්ඨිය අපට ගොඩාක් වැදගත්. සම්මාදිට්ඨිය නැති වුණාන් පස්සේ තමයි භව සංස්කාර පදනම් කරගෙන නැවත ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ ගමනකට එකතු වෙන්නේ. දැන් අපි මේ එකතු වෙලා ඉන්න ගමන එහෙම එකක්. මොකද්ද? පින්වත්නි අපි එකතු වෙලා ඉන්නේ අවිද්‍යාවයි භව තණ්හාවයි මත. හරියට සංසාරේ අම්මයි තාත්තයි වගේ. අවිද්‍යාව තාත්තා වගේ භව තණ්හාව අම්මා වගේ. සංස්කාර නැමැති කිරි උරා බීලා අවිද්‍යාව තුලම නැලවි හැදෙන જાතියක් අපි. අවිද්‍යාවෙන් ඉපදිලා අවිද්‍යාවෙන්ම ගනුදෙනු කර අවිද්‍යාවම පෝෂණය කර යන නිසායි සම්මාදිට්ඨිය ඕන වෙන්නේ. මෙතනට එකතුණු ඔබටයි මටයි අප දෙදෙනාටම සම්මාදිට්ඨිය අවශ්‍ය නිසා සම්මාදිට්ඨිය සම්බන්ධ ටිකක් පළල් අදහසක් ගන්නයි අපි මේ දේශනාවෙන් උත්සාහ කරන්නේ. ඊටාම පරිස්සමින් විමසන්න එකයි ඔගොල්ලෝ කරන්න ඕන. ඊටාම පරිස්සමින් විමසලා බලන්න මේ කියන එක මේක හරියටම ග්‍රහණය කරගත්තොත් මේ බඳු එකම එක දේශනාවක් තුළ ඔබ අවබෝධය කරා යනවා. මේ බඳු එකම එක දේශනාවක් පවා ඔබව නිවනවා. ඔබව සුවපත් කරනවා. මොකද මේක සම්පූර්ණයෙන් ප්‍රායෝගික සාකච්ඡාවක් සහ කතාබහක්. මේකට එකතු වෙන හැම කෙනෙක්ම නිවෙනවා. මොකද මේ සාකච්ඡාවට එකතු වෙන හැම කෙනෙක්ම නිවෙනවා. මොකද මේ සාකච්ඡාව අපේ කතාබහක් නෙමෙයි. මේ සම්පූර්ණ කතාබහ අපගේ බුදුරජාණන් වහන්සේගේ කතාබහයි. අපි මේ එකතු වෙමින් සිටින්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම යාමයට. ඒ නිසා මෙහි සැබෑ හිමිකාරීත්වය, ගෞරවය, උරුමකාරකම සියල්ලම අපගේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැවරිය යුතුයි. බුදුරජාණන් වහන්සේට යවිය යුතුයි. මේක ගොඩාක් රහ නැති වෙන්න පුළුවන්. සමහරට ඕගොල්ලෝ බණහද්දී පවා නිකන් ලාමක උත්තේජනයක් ලබන්න උත්සාහ කරන බවක් පේනවා ලංකාවේ බෞද්ධයෝ දිහා බැලුවාම. ඒගොල්ලෝ බණහන්නිත් නිකන් hina වෙන්න බලාගෙන hina වෙන්න බණහන්න එපා. hina වෙන්න ඕන නම් ඉන්ටර්නෙට් එකේ වීඩියෝ තියෙනවා ඒවා බැලුවම හරි. ගොඩාක් වීඩියෝ තියෙනවා ඒවා බලලා hina වෙන්න පුළුවන්. hina වෙන අදහසින් ධර්මශාලාවල වාඩි වෙන්න එපා. අපිට වැරදිච්ච බරපතල තැනක් ඒක. මිනිස්සු ධර්මාසනයේ තුලිනුත් බලාපොරොත්තු වුණා ඊගොල්ලන්ගේ ලාමක ආස්වාදයට කතාවක් හම්බ වෙයි කියලා. එතකොට මේ ලාමක ආස්වාදයට මොකක් හරි ධර්මාසනින් කතාවක් ආවොත් ඒවා තමයි බණ කියලා මිනිස්සු සාදුකාර දීලා යන්න ගියා. ඒ කියන්නේ ඒගොල්ලෝ හැමදාමත් ධර්මාසනයේ තුලිනුත් ලාමක ප්‍රාථමික ආස්වාදයක් බලාපොරොත්තු වුණා. ඒ ආස්වාදේ බලාපොරොත්තු වුණ නිසාම අපිට සම්මාදිට්ඨික වෙන්න බැරි වුණා. අපේ සම්මාදිට්ඨිය දුර්වල වුණා. පින්වත්නි සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැකීමම නෙමෙයි. ඊට වඩා ගැඹුරක් තියෙන දෙයක්. ඊට වඩා පළල් පරිචයක් තියෙන දෙයක්. දහම් පාසලේදී සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැකීම කියලා කිව්වට කමක් නැහැ. දහම් පාසල් ළමයිට ඒක ඉගෙනන්න ඕන. දහම් පාසල් ළමයි එහෙම ඉගෙන ගත්තාම කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ සෝවාන් වෙන්න එහෙම හිතන ධර්ම මාර්ගයේ දියුණුව කරා යන්න ඕනය කියලා හිතෙන ධර්ම මාර්ගයේ ඉස්සරහට දියුණුව කරා ගියොත් හොඳයි කියලා හිතෙන කෙනෙක් සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැකීම කියලා හිතන්න එපා. සම්මාදිට්ඨියේ තියෙනවා පැති කීපයක්. සම්මාදිට්ඨියේ ප්‍රධාන වර්ගීකරණ කීපයක් තියෙනවා. ඒකෙන් අපි ප්‍රධාන වශයෙන් පහක් විතර ගත්තොත් තවත් විස්තර කරන්න පුළුවන් ඕන. පහක් විතර ගත්තොත් පළවෙනි එක තමයි ඔන්න බලන්න ඕගොල්ලෝ සම්මාදිට්ඨිය ඇතුලේ ජීවමාන කරන විදිය. පළවෙනියෙන් ඕගොල්ලන්ට මේ සෝවාන් වෙන්න හරි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඉන්න ඕන කියලා හරි හිතෙනවා නම් එහෙම හිතනා ඉන්න පුළුවන් නේ.
එහෙම හිතෙනවා නම් එයා සම්මා දිට්ඨියේ මූලික தত্ত্বය ගොඩනගා ගන්න ඕන. සම්මා දිට්ඨිය ගැන ගොඩාක් දේශනා අපි කරලා තිනවා. මං හිතන්නේ මේ ප්‍රඥා නාලිකාවෙන්ම සම්මා දිට්ඨිය ගැන දේශනා 300ක් කරලා තියෙන්න ඕන මේ වෙනකොට. සම්මා දිට්ඨිය ගැන කියලා දීලා ඇති එච්චර. ඒ නිසා ඊට වඩා වෙනස් පරයයකින් මම මේ දේශනාව කරන්න උත්සාහ කරනවා. සම්මා දිට්ඨියේ මූලික தত্ত্বය අපි ලෞකික සම්මා දිට්ඨිය කියලා කතා කරලා මම එතනින් අද කියන්න යන්නේ නැහැ. එතනින් පටන් අරගෙන ඵල සම්මා දිට්ඨියෙන් ඉවර කරන වැඩපිළිවෙළවල් ගැන ගොඩක් කියලා තියෙනවා. එතන ඉන්න පුළුවන් ධර්මයේ එක එක ස්තරයන් ඇසුරු කරන සහ අලුතින්ම බණහන්න. කවදාවත් මේ සම්මා දිට්ඨිය ගැන විදර්ශනාව ගැන බණ අහලා නැති කෙනෙකුත් මෙතන ඉන්න පුළුවන්. ඒ හැමෝටම සාධාරණ ධර්මයක් කියන්න ඕන නිසා අපි සම්මා දිට්ඨිය සම්බන්ධ පුංචි දරුවෙකුට උගන්වනවා වගේ කියලා දෙනවා. මේකිනුත් සම්මා දිට්ඨිය අඳුනාගෙන සම්මා දිට්ඨියට එන්න බැරි නම් අමාරු වෙනවා. මේ කතාවෙනුත් ඒ தත්වෙට එකතු වෙන්න අමාරුයි නම් ඔබේ වැඩපිළිවෙල අමාරු වෙනවා. සම්මා දිට්ඨියේ පළවෙනියෙන් ඔබ පියවර නගන්න ඕන එක පාරම විදර්ශනාව පැත්තට නෙමෙයි. සම්මා දිට්ඨියේ මූලික தත්වයක් තියෙනවා කම්මස්ස කතා සම්මා දිට්ඨි කියලා. මොකද්ද සම්මා දිට්ඨියේ මූලික தත්වය? කම්මස්ස කතා සම්මා දිට්ඨි. ඔන්න ඔකට තමයි අපි එකතු වෙන්න ඕන. කම්මස්ස කතා සම්මා දිට්ඨියෙන් තමයි කර්ම විපාක තමා කරා පැමිණෙනවා කියලා වටහාගන්නේ. කර්ම විපාකයේ තමන් කරා පැමිණෙනවා. කම්මස්ස කතා සම්මා දිට්ඨි. පුද්ගලයා තුල ගොඩනැගෙන කුසල කර්ම විපාකයන් තමයි මේ භුක්ති විඳින්නේ කියලා දැනගන්න කමට අපි කියනවා කම්මස්ස කතා සම්මා දිට්ඨිය කියලා. එතකොට මේ ගත කරන ජීවිතය ඇතුලේ යහපත් විදියට හෝ අයහපත් විදියට, මනාප විදියට හෝ අමනාප විදියට ඕගලන්ට ලෝකේ පරිහරණය කරන්න වෙලානේ දැන්. මේ ලෝකයට එකතු වෙන්න වෙලා. ඒ එකතු වෙනකොටම ධර්මයක් නැති කෙනෙකුට හිතෙන්නේ මේකට නම් ආණ්ඩුව වගේ කියන්න ඕන කියලා. මේකට නම් පන්සලේ හාමුදුරුවෝ වගේ කියන්න ඕන කියලා. මේකට නම් අපේ අම්මා වගේ කියන්න ඕන කියලා. තාත්තා වගේ කියන්න ඕන කියලා. එහෙමත් නැත්නම් බිරිඳ වගේ කියන්න ඕන. ස්වාමියා වගේ කියන්න ඕන. මේ මනාපමනාප ලෝකයේ තමා කරා මුණ ගැහිීමට නම් දරුවෝ වගේ කියන්න ඕන කියලා අම්මලාට හිතෙන්න පුළුවන්. මෙන්න මේ විදියට ලෝකය පේනව වෙනුවට ඒ කියන්නේ දැන් මේ මනාප තත්ත්වයටත් අමනාප තත්ත්වයටත් එළියේ පුද්ගල භාවයක් හෝ එළියේ යම් දෙයක් වග කියන්න ඕනය කියන අදහස වෙනුවට බුදුදහම පුද්ගලයව සම්මාදිට්ඨික කරනවා. මොකද සම්මාදිට්ඨික කරන්නේ? මහණෙනි නුඹලාට එළියේ ප්‍රශ්නයක් නැත. අම්මාවත් තාත්තාවත් දුව පුතාවත් හාමුදුරුවවත් ආණ්ඩුවවත් පාලකයෝවත් නෙමෙයි මේ ප්‍රශ්නෙට හේතුව. ඒ ඕගලන්ට පේන සීමාවේ හේතු ටික මේ ගත කරන මනාපමනාප ලෝකයට ඔබට මුණ ගැහිච්ච මොකද අපිට මනාප ලෝකයක්ම හම්බ වෙනවා නෙමෙයිනේ. ඕගලන්ට අමනාප ලෝකයක් එක්කත් එකතු වෙන්න වෙලා තියෙනවා. මේ ගත කරන ජීවිතයේ ඇතුලේ පින්වත්නි මනාප අමනාප ලෝකයක් එක අපිට පැටලෙන්න වෙලා තියෙනවා. මේ ලෝකේ මනාපම නම් ඉතින් බුදු කෙනෙක් පහළ වෙලා වැඩකුත් නැහනේ. සුඛාස්වාදේ පදනම් කරගෙනම ලෝකයේත් එක්ක එකතු වෙන්න පුළුවන් හැකියාවක් නම් තියෙන්නේ. මොකටද එහෙම ලෝකයකට බුදුවරු පහළ වෙන්නේ? සුඛාස්වාදේ වගේම දුක්ඛාස්වාදේ පදනම් කරගෙනත් අපිට සිතුවිලි ගලාගෙන අපේ අභ්‍යන්තරේ අමාරු වැටෙන මට්ටමක් තියෙනවා. මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය නැති වුණාට පස්සේ එයාට හැම වෙලාවකම කැළඹෙන්න පුළුවන් කොහොමද මේ தත්වයට පරිබාහිර ලෝකේ වගේ කියන්න ඕන. හැම වෙලාවකම එළියට ඇඟිල්ල දික් කරන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය නැති වුණාම. එහෙනම් දැන් අපි ඔක්කොටම කලින් මොනවා කරන්නත් කලින් පළවෙනියෙන් හදා ගන්න ඕන කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඒක හදාගත්ත ගමන් නිවෙනවා. ඇයි? ලෝකේ අරුබුදයක් නෙමෙයි පේන්නේ. එයා තුලම ගොඩ නැගිච්ච භව සංස්කාරමයි මට මේ ගහන්නේ. අන්න ඒක දැක්කට පස්සේ තේරෙනවා මමමයි නිවැරදි වෙන්න ඕන. මගේ අතුලාන්තේමයි අරුබුදේ වැටෙන්නේ. මේ මමමයි වරද කරගත්තේ. ලෝකේ කිසිවෙකුටවත් චෝදනාව යන්නේ මමමයි අනාථ උනේ, මටමයි වැරද උනේ, මමමයි වරද කරගත්තේ. අන්න එතන නිවෙනවනේ. ඇයි? එළියේ ලෝකය තුල මනාපකමට හෝ අමනාපකමට හේතු තියනවා කියලා දැක්කාම එළියේ ලෝකයේ වෙනුවෙන් ආයෙත් සිතින් කයෙන් වචනෙන් අලුතෙන් කර්ම කර කර භවයම ආයෙත් අලුතෙන් හදා ගන්නවා. එහෙනම් මේ භවය හදන එක දුර්වල කරන්න මේක හොඳ හැකියාවක්. ඒ වගේම නිවන පැත්තකින් තිබ්බා.
සෝතාපන්න වෙන එක ටිකක් පැතකට කරලා තිබ්බත් එදිනෙදා ජීවිතේට හොඳයිනේ. එදිනෙදා ජීවිතේට හොඳයිනේ. මොකද්ද හොඳ? එදිනෙදා ජීවිතයේ ඇතුලේ මේ එළිය ලෝකේ වග කියන්න ඕන කියලා ඔයගොල්ලෝ එළිය ලෝකේ නිවැරදි කරන්න දඟලන දැඟලිල්ල හරි අනවශ්‍ය මැදිහත් වීමක් නේ. ඒක ඕනේ නැති වැඩක් නේ. ඕගොල්ලන්ට ඔයගොල්ලෝ හිතනවාද දරුවා වෙනස් කරන්න පුළුවන් කියලා? බෑ පින්වත්නි. දරුවෝ හිතනවා නම් අම්මා වෙනස් කරන්න කියලා ඒක බෑ කරන්න. දරුවෝ හිතනවා නම් මං අපේ අම්මත් වෙනස් කරනවා කියලා අම්මා වෙනස් කරන්න බෑ. අම්මගේ කුසල සංස්කාරයන්ගේ විපාකයක් ඇය භුක්ති විඳිනවා. ස්වාමින් වහන්සේ නමක් නම් දැන් මේ හාමුදුරුවෝ අතර පවා විවිධත්වයක් නේ තියෙන්නේ. ගිහියෝ අතර පවා විවිධත්වයක් නේ තියෙන්නේ. ඇයි? සංඥා නානත්වයක් සහ කාය නානත්වයක් තියෙන්නේ. ඇයි? පෙර කුසල කර්ම ශක්තිය විසින් ගොඩනගාපු තත්ත්වයක් ඇතුලේ තමයි මේ ක්‍රීඩා කරන්නේ. මේ අත්දකින සෑම අත්දැකීමක් ඇතුලේම පෙර කර්ම සංස්කාරයන්ගේ බලපෑමක් තියෙනවා. අන්න ඒ විදිහට කර්මයේ හැඩයෙන් දකිනකොට සියල්ලම කර්මයේ නෙමෙයි තමයි. ඒ විදිහට බලනකොටම නිවෙනවා. නිවෙනවා කියන්නේ ඒ විදිහට බලන්න පටන් ගත්ත ගමන් මෙයා කවදාවත් එළියට ඇඟිල්ල දික් කරන්නේ නැහෙනි. ඔයා නිසා මෙහෙම වුණා. හාමුදුරුවෝ නිසා මෙහෙම වුණා. දැන් මේ කාලේ බලන්නකෝ මේ පවතින සමහර තත්ත්වවලට භික්ෂුවට කොච්චර ඇඟිල්ල දික් කරනවද? ඔය හාමුදුරුවෝ තමයි මේ රටට මේ වගේ තත්ත්වයක් උදා කළේ වගේ නිකන් අසත්පුරුෂ කතාවක් කියනවා. ඔබට මේ වෙලාවේ මනාපමනාප ලෝකයක් භුක්ති විඳින වෙලාව නම් ඒ අමනාප ලෝකෙත් හිමිකරුවා වෙන්නේ Tamanමයි පින්වත්නි. අර කම්මස්ස කතා සම්මා දිට්ඨිය ඇතුළෙම නිවෙනවා කියන්නේ ඒකයි. එයාට පේනවා මේ මනාපමනාප ලෝකයට සැබෑ හිමිකාරීත්වය සැබෑ උරුමකාරීත්වය වගකීම තියෙන්නේ මා තුල පෙර ගොඩනගාගත්ත භව සංස්කාර හැසිරෙනවා මේ වෙලාවේ. භව සංස්කාර හැසිරෙනවා. ඒකයි මට මේ විදියට කැම ටික හම්බ වෙන්නේ. ඒකයි මේ විදිහේ අමනාප කැමත් එක මට එකතු වෙන්න වෙලා තියෙන්නේ. ඒකයි මම මේ අමනාප ලෝකයක් මට මුණ ගැහෙන්නේ. මං කොච්චර සත්පුරුෂ වුණත් සමහර අය අහනවනේ මෙච්චර සත්පුරුෂ මට ඇයි හාඳුරන්නේ මෙහිම අසත්පුරුෂ ළමයි හම්බුනේ. මෙච්චර ගුණධර්ම දියුණු කරන මට ඇයි හාඳුරන්නේ මේ වගේ අසත්පුරුෂ ස්වාමියෙක් හම්බුනේ. මම දන්න සමහර අම්මලා ඉන්නවා බොහොම රහසේ පින් කරන්නේ. ඒගොල්ලෝ මේ ප්‍රසිද්ධිය පින් කරන්නේ නැහැ. ප්‍රසිද්ධිය පින් කරන්නේ නැති මොකද ඒ පිනට ස්වාමියාගෙන් අභියෝග එනවා. ස්වාමියාගෙන් අභියෝග එනවා. එතකොට මේ අම්මා කරන්නේ ඊටාම පුද්ගලිකව රහසේ පින් කරනවා. එතකොට දැන් එහෙම කරනකොට ඕගොල්ලොන්ට හිතෙන්න පුළුවන් මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය නැති වුණාම මේ தত্ত্বයට වග කියන්න ඕන එළිය කෙනෙක්මයි කියලා හිතාගෙන එයා වෙනුවෙන් සිතින් කයින් වචනින් අනවශ්‍ය විදියට වැඩ කරන්න ඕගොල්ලෝ පෙළඹෙන එක අනවශ්‍ය දෙයක්. එළිය ලෝකෙ වෙනුවෙන් වැඩ කරන්න එපා. ඒ කියන්නේ ඔබට මනාපමනාප ලෝකයක් හම්බුනේ මේ දේවල් නිසා මේ පුද්ගලයෝ නිසා කියලා ඒ දේවල් වෙනුවෙන් ඒ පුද්ගල භාවයේ වෙනුවෙන් වැඩ කරන්න යන්න එපා. ඒ වැඩ කරන්න යන්නේ එළිය ලෝකේම අරුබුදයක් පේන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය නැති නිසා. ඒක බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕනේ. හැබැයි බුද්ධ දේශනාව කියන්නේ සියල්ලම කර්මී නිසා වෙනවා කියලා. සියල්ලම කර්මී නිසා වෙනවා කියන ඉගැන්වීමට කියන්නේ පුබ්බේ කත හේතුවාදී ඉගැන්වීම කියලා. සියල්ලම පෙර කර්මී නිසා වෙනවා කියලා බුද්ධ දේශනාව කියන්නේ. හැබැයි මේ හැම වෙලාවකම කර්මී අධිපතිභාවයක් ඇතුලේ අපි ඉන්නේ. මේ වෙලාවේ අපේ ඉන්ද්‍රියන් අපේ ආයතන ටික ස්කන්ධ ටික හැදිලා තියෙන්නේ පරණ කර්මෙන්. පරණ කර්මෙන්. මේ වෙලාවේ ඔබේ අතට ආපු ආහාර ටික පරණ කර්මීය දායාදයක්මයි. ඒකේ පොල් ටිකක් එක බත් ටිකක් තිබ්බත් ඕගොල්ලෝ පැටලෙන්නේ නැතුව වළඳනවා විනා භුක්ති විඳිනවා විනා වෙන කල යුතු කිසිවක් නැහැ. ඇයි? මේ වෙලාවේ මට ලැබෙන භෝජනයේ වනාහි පෙර භව සංස්කාරයන්ගේම ප්‍රතිලාභයක්. මම දීපු විදියටමයි මේ ලැබිලා තියෙන්නේ. දීපු විදියටමයි හම්බෙලා තියෙන්නේ. අන්න ඒ විදියට දැකලා බත් පිඟානත් එක්ක පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් බත් පිඟාන ගෙනාපු බිරිඳත් එක්ක පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් යම් වෙලාවක පොල් සම්බෝලත් එක්ක බත් තියෙනකොට එයා දරුවොත් එක්ක බිරිඳත් එක්ක ස්වාමියා එක්ක ආණ්ඩුවත් එක්ක පැටලෙනවා නම් ඒක හරියට ලියුමක් ගෙනාපු ලියුම්කාරයාට පියුම් මහත්තයාට ලියුම අරගෙන ආවට පස්සේ ඒ ලියුමේ යාට බැනලා ලියුමක් තියෙනවා කියලා හිතන්න. එයාට ආපු ලියුම එයාට දෝෂාරෝපණය කරලා එයා මේක දිගහැරලා බලලා ඒ ලියුමේ බැනලා තියෙනවා නම් ඒ බැනලා තියෙන වෙලාවක අර ලියුම ගෙනාපු පියුම් මහත්තයා අල්ලගෙන එයාට ගහන්න ගියොත්
ඒක කොච්චර අසාධාරණද? යා මේ ලියුම ගෙන අපු එක විතරනේ කරලා තියෙන්නේ. අන්න ඔය වගේ අතීත සංස්කාරය ඔබට පමුණුවන්නේ සමහර බිරිඳ වෙන්න පුළුවන්. ඒ නිසා බිරිඳත් එක්ක පැටලිලා හරියන්නේ නැහැ. මේ වෙලාවේ ආයතනික අත්දැකීම වනාහි පැරණි සංස්කාරයන්ගේ දායාදයක්මයි කියන නුවණ තමයි ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා බාල මහලු වැඩිහිටි හැම කෙනෙකුටම තියෙන්න ඕනේ. ඒක ලංකාවේ මිනිසුන්ට නැති බව පේනවනේ. පොඩි දෙයකින් ඇවිස්සලා යනවනේ. එහෙනම් මතක තියාගන්න මේ පන්සල්වල ක්‍රියාකාරීව නොයෙක් කටයුතු කරගෙන හිටියත් අපිට දක්ෂ නැහැ පින්වත්නි. අපේ සම්මාදිට්ඨිය ඉපදිලා නැහැ. උගත්කම බුද්ධිමත්කම අපිට ඒකට එච්චර වැදගත් සාධකයක් නෙමෙයි. එහෙනම් අපි පුළුවන් තරම් අලුතෙන්ම පටන් ගන්න ඕන ධර්මයේ. මොකද ඔතනින්ද පටන් ගන්නෙ? සම්මාදිට්ඨියේ මූලික తত্ত্বය කම්මස්සකතා සම්මාදිට්ඨිය. හැබැයි මේ වෙලාවේ පැරණි කර්මයේ නිසා මම සංස්කාර වළඳනවා කියලා දැක්ක කියලා කාටවත් නිවන් දකින්නත් බෑ. ඒකත් මතක තියාගන්න ඕන. යම්කිසි ආකාරයක සංවරයක් විතරයි එන්නේ. අර වෙනදා වගේ ලෝකයේත් එක්ක පැටලෙන්නේ නැහැ. වෙනදා වගේ ලෝකේ ආරම්භයා රාගසිත, ද්වේෂසිත, මෝහසිත පදනම් කරගෙන රාගය, ද්වේෂය, මෝහය පදනම් කරගෙන ලෝකේ මත පදිංචි වෙලා සිතින් කයින් වචනෙන් වෙනදා තරම් වැඩ කරන එක විතරක් අඩු වෙනවා. නිවන් දකින්න බෑ. වෙනදා වගේ වැඩ කරන්නේ නැහැ. ඒ වගේම යාට ඔබට තේරෙවි මේ සමහරට මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය හදාගත්තම පැහැදිලි වෙනසක්. බිරිඳගේ පැහැදිලි වෙනසක්. බිරිඳට නම් ස්වාමියාගේ පැහැදිලි වෙනසක් පෙනේ. වෙනදා මෙයා පුංචි දෙයකට ලුණු මදි වුණත් රණ්ඩු වෙනවා. නමුත් හරි පුදුමයිනේ මේ විදිහට කොහොමද නිවුනේ කියලා ඔබට හිතේ. ඒ අර කම්මස්සකතා සම්මාදිට්ඨිය නිසා. සමහරට වෙනදා ලුණු මදි වුණාම ගහ ගන්නවා. දැන් ලුණු මදි වුණාම ලුණු ටිකක් දාගත්තාම ප්‍රශ්න ඉවරයිනේ. ඒත් සමහර විට ගෙදර නිකන් කෑකොස්සන් ගැහිලි රණ්ඩු සරුවල් එක එක වචන හුවමාරු වෙනවා. හැබැයි මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ඉපදුණු ගමන් අරුබුද නෑ ගෙදර. බලන්න ඒක පෞල් ජීවිතේට කොච්චර හොඳයිද කියලා. හැබැයි කම්මස්සකතා සම්මාදිට්ඨිය තිබුණා කියලා එක්තරා විදියක ශික්ෂණයක් එනවා. ඒ ශික්ෂණය ආවා කියන්නේ නිවන් දකින්නවා කියන එක නෙමෙයි. ඒ ශික්ෂණේ නිවන් දකින්න උවමනයි. ඕකම තමයි ධර්මයේ සීලය කියලාත් කතා කරන්නේ. එහෙනම් මතක තියාගන්න කම්මස්සකතා සම්මාදිට්ඨිය නැත්නම් යාට සැබෑ සීලයට එකතු වෙන්න බෑ. කම්මස්සකතා සම්මාදිට්ඨිය නැතුව කමක් නෑ පොයට අපි ගිහින් පන්සලට ගිහින් සිල් සමාදන් වෙමු කියලා හිතාගෙන අර සාම්ප්‍රදායික සීලයට එකතු වෙන කෙනෙකුට බුද්ධ දේශනාව පැහැදිලි කරන සැබෑ අරියකාන්ත සීලයට එකතු වෙන්න බෑ. මොනවා හරි සිල් ටිකක් සමාදන් වෙලා පැල් රකින්නවා වගේ සිල් රැකලා යන්න පුළුවන්. පැල් රකින්න කොටත් එහෙමනේ නේද? රැයට පැලට එනවා උදේට යනවා. එතකොට පැල් රකින්න එකයි සිල් රකින්න එකයි දෙකක්. එතකොට පැල් රකින්න එක වගේ එකක් නෙමෙයි සිල් රකින්න එක. ඇත්තටම සිල් රකින්නේ කම්මස්සකතා සම්මාදිට්ඨියත් එක්ක. එහෙනම් කම්මස්සකතා සම්මාදිට්ඨිය නැති උපාසකම්මල හැමදාම පන්සලේ ආවට එක්තරා ආචාර ධර්මයක් සංස්කෘතික ධාරාවේ අර්ථයක් වටිනාකමක් එකතු කරගත්තා විනා ඒක හොඳ දෙයක්. ඒක නරක දෙයක් නෙමෙයි. ඒක හොඳ දෙයක්. නමුත් කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇතුලේ වාසය කරනකොට සබ්බදා සීල සම්පන්න හැමදාම සිල් තියෙනවා. පොයේ පන්සලේදී විතරක් නෙමෙයි හැමදාම සීලයක් තියෙනවා. එහෙම තිබ්බ කියලා නිවන් දකින්න බෑනේ. සීල රැකලා නිවන් දකින්න පුළුවන් කමක් නෑනේ. සීලය නිවන් දකින්න කෙනෙකුට උදව් කරනවා. දෙවනි සම්මාදිට්ඨිකත්වයේ තමයි පින්වත්නි ධ්‍යාන සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. දෙවනි එක මොකද්ද? ධ්‍යාන සම්මාදිට්ඨිය. අර කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් උදව්ව අරගෙන ධ්‍යාන සම්මාදිට්ඨිය කියලා කියන්නේ හිත වඩනවා. හිත වඩන්න හිත පිරිසුදු වෙනවා. දැන් අර වෙනද සංසුන් වුණාට කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇතුලේ සංසුන් වුණාට හිත ඇතුලේ කෙලෙස් වෙනද වගේම හැසිරෙනවා. පරණ කෙලෙස් පදිංචි වෙලා තියෙනවනේ හිත ඇතුලේ. පරණ කෙලෙස් හිටලා තියෙනවා. ඒවා අයින් කරගන්න බෑ සමහර විට. නිකන් තද්ද ඇඳුමක තදට හිටපු පැල්ලමක් වගේ ඇතුලේ සම්පූර්ණයෙන්ම අර්බුදේ තියෙනවා. බරපතල අර්බුදයක් තියෙනවා. ඒ බරපතල අර්බුදයක් තියෙන නිසා ඒබඳු ශ්‍රාවකෙක් විසින් පින්වත්නි ඇතුලේ කෙලෙස් අයින් කරගන්න කම්මස්සකතා සම්මාදිට්ඨිය ප්‍රාමාණික නැහැ. කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇතුලේ ඉන්නකොට සංසුන්යක්. ඊටාම හොඳ ශික්ෂණයක්, ඉන්ද්‍රිය සංවරයක්, බාහිර ලෝකයේ පදනම් කරගෙන කැළඹෙන්නේ නැති කමක් තියෙනවා. නමුත් ඇතුලේ කැළඹෙන්න අදාළ කෙලෙස් හිම්මයි. කෙලෙස් වල අඩුවක් නැහැ. කෙලෙස් ටික වෙනද වගේම හැසිරෙනවා. රාගසිත ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා, ඇලීම් ගැටීම් මුලාවීම් තණ්හා කිරීම වෙනද වගේමයි. ඡන්දය උපදිනවා හිතේ, රාගය උපදිනවා, තෘෂ්ණාව හට ගන්නවා, මම මගේ ආත්මය කියන හැඟීම තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. හැබැයි වෙනද වගේ ආයතනික අත්දැකීම් ඉස්සරහා කලබලයක් නැහැ. ඒකමත් හොඳයි. එහෙනම් මතක තියාගන්න ලංකාවේ මිනිසුන්ට බුද්ධ ශාසනය ඇතුලේ සම්මාදිට්ඨිය නැති එකේ අමාරුව තමයි මේ විඳවන්නේ.
සම්මාදිට්ඨිය නැති එකේ ප්‍රශ්නයයි අපි මේ මුණ දීලා තියෙන්නේ. දෙවෙනි එක තමයි සමාධියෙන් උදව්ව ගන්නවා. ඒකට අපි කියන දැන් සීලයකට උපකාරී කම්මස්සගතා සම්මාදිට්ඨියෙන් ලැබිලානේ. දෙවෙනි පියවර විදියට ධානාසිතකින් උදව්ව ගන්නවා. ඒ කියන්නේ හිත වඩන්න පටන් ගන්න ඕන. පොඩ වඩන්න ඕන. හිත පුහුණු කරන්න පටන් ගන්න ඕන. හිත භාවිතා කරන්න පටන් ගන්න ඕන. හිත භාවිතා කරගෙන යනකොට හිතේ සිතුවිලි වල ධාරිතාවය අඩු වෙන්න පටන් ගන්නවා. අද හරිය සිතුවිලි වල ධාරිතාවය වැඩිනේ. සිතුවිලි ඊටාම වේගයෙන් හිත තුළ හැසිරෙනවා. ඒ සංස්කාරයන්ගේ හැසිරීම මත තමන්ගේ සිත තමන්ගේ වශයේ නැහැ. තමන්ගේ සිත තමන්ගේ වශයේ නැති නිසායි මෙච්චර අමාරු විඳවන්නේ. තමන්ගේ සිත තමන්ගේ වශයේ නැති නිසාම අපි මහ විශාල අර්බුදයක් ඇතුලේ ඉන්නවා. ඇයි මේ මගේ හිත මට පාලනය කරගන්න බෑ. අර සීලයකින් කම්මස්සගතා සම්මාදිටින් උදව්ව ගත්තත් අභ්‍යන්තර හිත තුළ අනාදිමත් කාලයක් තිස්සේ සාංශාරිකව හැදිච්ච කෙලෙස් තියෙනවා. ඇයි මම සාංශාරිකයිනේ පින්වත්නි. එකපාරම බුද්ධ ශාසනයේ තියෙන වෙලාවක මං ඉපදුනා නෙමෙයි ඉපදෙමින් මැරෙමින් ආපු ගමනක බුද්ධ ශාසනය හම්බුණා. එhmenan මේ මගේ යථාර්ථවාදී කතාව තමයි ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමනක එක්තරා සම්දිස්ථානයක් තුලදී මට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහෙනවා. ඒක තමයි මට මේ වෙලා තියෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහුණ එකේ ඒක ඔයගොල්ලෝ හිතනවාද බුද්ධ ශ්‍රාවකෙක් වෙච්ච පමණින් මේ සාම්ප්‍රදායික කතාව ඇතුළේ එකතු වෙච්ච පමණින් පින්වත්නි ඔයගොල්ලෝ හිතනවාද සම්මාදිට්ඨිය උපදිනවා කියලා? දෙමණියට ධ්‍යාන සම්මාදිට්ඨිය කියලා එකක් උපදින්න ඕන නිවන් දකින්න ඕන නම්. ධ්‍යාන සම්මාදිට්ඨිය උපදිනවා කියලා කියන්නේ හොඳට හිත වඩනවා කියන එකයි. හිත වඩනකොට කෙලෙස් අඩු වෙලා කෙලෙස් හිත තුළ හැසිරෙන එක අඩු වීම නිසා හිත තුළ ප්‍රීතිය සැපය පස්සද්ධිය අරෝමය ඇති වෙනවා. කෙලෙස් අඩු වීම නිසා. නමුත් දැන් අර කම්මස්සගතා සම්මාදිට්ඨියවත් නැති කෙනෙකුට හිතෙන්නේ කෙලෙස් ගොඩාක් හැසිරෙන එක හොඳයි. රාගය හැදෙන එක හොඳයි. රාගය ඇති වෙන්නේ නැත්නම් අපි බලෙන් හරි රාගය හදා ගන්න ඕන. ද්වේෂය ඇති වෙන්නේ නැත්නම් බලෙන් හරි ද්වේෂය හදා ගන්න ඕන. එයාගේ ප්‍රශ්නයක් නෙමෙයි පාරේ යනකොට වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් නිසා හරි කැළඹෙනවා. වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් නිසා හරි කැළඹෙනවා. දැන් යාට අදාළම නැති ප්‍රශ්නයක් යම් මාත් ඉන්නම් අපි බලාගමු ගිහින් කියලා ගම් පිටින් ගිහින් පැටලෙනවා. පවුල් පිටින් ගිහින් පැටලෙනවා. මේ පොඩි වචනයකට සමහර වෙලට ඇයි එයාට හිතෙනවා මේ හිත තුල කෙලෙස් ඇති වෙන එක හරි සනීපයි කියලා. ද්වේෂය ඇති කරගෙන ලෝකේ වැඩ කරන එක හොඳ දෙයක් කියලා. ඇයි සම්මාදිට්ඨිය නැහැ. සම්මාදිට්ඨිය තිබ්බනම් එයා උත්සාහ කරන්නේ නිවෙන්නමයි. හැබැයි මෙයා නිවීම කොච්චර වටිනවද කියලා ධර්මයේ හරහා දැනගෙන නැහෙනේ. එයදී එයා ධර්මයේ කියලා දන්සල් දුන්න එකනේ කරලා තියෙන්නේ. දැන් පහුගිය කාලේ අපි දැක්කනේ. ලංකාවේ මිනිසුන්ට වෙසක් පොසොන් වෙනුවෙන් දන්සල් දෙන එකයි ඔය පාරට වෙලා කොඩි අල්ලගෙන අරෝමේව කරන එකට වෙන එකක් තිබෙන්නේ නෑනේ. ඒකෙන් අපිට තේරෙනවා කවුරුවත් උත්සාහ කළේ නෑ බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් මම සම්මාදිට්ඨිය හදාගන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් බුදුරජාණන් වහන්සේ වදාළේ මම කොහොමද සම්මාදිට්ඨිය ඇතුලේ ශක්තිමත් වෙන්නේ? මේ භාග්‍යවතුන් වහන්සේ ඉපදිච්ච දවසේවත් මට සම්මාදිට්ඨිය ඇතුලේ මට වාසය කරන්නේ කොහොමද? ඒක ඇතුලේ මම වාසය කරනවා නම් මම මොනවද කරන්න ඕනේ කියලා කවුරුත් කල්පනා කරේ නෑ. බෞද්ධරයක් කලේ මේ එළියේ වැඩ ටිකත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශාල දෙයක් කළා වගේ දන්සල් දීලා ගෙදර ගියපු එක. වටේට තිබ්බ කූඩු ටික බලාගෙන ගෙදර ගියපු එක. හතර වටේට තියෙන තොරන් ළඟට ගිහින් ඒ ලයිට් පත්තු වෙන දිහා බලාගෙන ඉඳලා අවිද්‍යාසහගතව ඇතුලේ සංස්කාර හදාගෙන ඒවාට අනුව ලාමක ආස්වාදයක් ලැබලා ගියපු එක. ඊට වඩා එකක් තිබ්බේ නැහැ. එහෙනම් මතක තියාගන්න මේ ධර්මයේ ප්‍රතිලාභී කරා එන අය නෙමෙයි ලංකාවේ බෞද්ධරයක් ඉන්නේ. ඒ නිසා මේ ධර්මයේ විශාල පිරිසකට ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද ස්වභාවයෙන්ම ලංකාවේ මිනිසුන්ගේ චින්තනය ඇතුලේ කෙලෙස් වලට අතුදව්වක් දෙන මට්ටමක් තියෙන්නේ. කෙලෙස් වලට තල්ලුවක් දෙන මට්ටමක් තියෙන්නේ. මේ කාලෙක මේ කතාව අපි අහන එකත් සතුටු වෙන්න ඕන පින්වත්නි. දැන් එතකොට ධ්‍යාන සම්මාදිට්ඨිය කියන්නේ හිත වඩන්න ඕන. ගිම්බාල මහලු තරුණ ભેදයක් නැතුව හිත ටික ටික වඩන්න ඕන. එතකොට හිත වඩනවා කියන්නේ අර බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට හිත පුහුණු කරගෙන යනවා. ඇයි දැන් ඇතුලේ කෙලෙස් තියනවා නම් එළියෙන් යම්කිසි සංසුන්කමක් කම්මස්සගතා සම්මාදිට්ඨිය ඇතුලේ ඉපදුනාට ඇතුලේ කෙලෙස් බරපතල විදියට හැසිරෙනවනේ. ඇතුලේ කෙලෙස් බරපතල විදියට හැසිරෙන එක සංසුන් කරගන්න ඕන. ඒ ඇතුලේ කෙලෙස් ඒ කියන්නේ ධම්මායතනෙ අනුව පරණ මතකයන් අනුව කල්පනා කර කෙලෙස් සංවර්ධනය කරන්න පුළුවන්. ඇඳට ගිහින් හාන්සි වෙලා පරණ කෙලෙස් පදනම් වෙලා ඒවාට අනුව කල්පනා කර අභ්‍යන්තර හිත ගිනි තියා ගන්න පුළුවන්. එතකොට මේ ගිනි තියා ගන්න පුළුවන් වෙන්නේ එළිය ලෝකේ ප්‍රශ්නයන් නිසාම නෙවෙයි. අතීත අනාගත සංස්කාරයන් එක්ක අපේ හිත හැසිරෙන නිසා.
හිත පුහුණු කරනකොට දැන් උදාහරණයක් විදිහට ගොඩාක් කේන්ති යන කෙනෙකුට මෛත්‍රී සිත වඩනකොට කේන්ති යන එක බොහෝ වෙලාවට කළමනාකරණය වෙනවා. කේන්ති යන්නේ නැති මට්ටමම නෙමෙයි. නමුත් වෙනද තරන්නේ. අර පරණ කෙලෙස් හිතේ ඇතුලේ නැවත නැවත නැගී සිටින්නේ. ඒකට විශාල උදව්වක් කම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් ලැබිලා තියෙනවා. දෙවනි පියවර විදියට යම් වෙලාවක පුද්ගලයෙකුට පුළුවන් නම් ධ්‍යාන සම්මාදිට්ඨියට එකතු වෙන්න කෙලෙස් හැසිරෙන්නේ නැතිකමින් ආස්වාදයක් ඔබට අත්දකින්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නේ කෙලෙස් හැසිරෙන එකේ ආස්වාදය විතරයිනේ. කෙලෙස් හැතිරෙන එක අඩු වුණාට පස්සේ ඒකෙන් යම්කිසි ආස්වාදයක් උපදින්න පටන් ගන්නවා. අන්න ඒ ආස්වාදය මෙහිදී ලැබෙන එක. ඒක මරණින් එහා පැත්තේ ලැබෙන එකක් නෙමෙයි. ඒක ඕගොල්ලෝ දැන් විඳින ආස්වාදයක් තියෙනවනේ. ඒ කියන්නේ මේ උපාදානයේට හිතයිසී වෙච්ච කාම භවය, රූප භවය, අරූප භවය කියන තුන් භූමියටම ආйти සංස්කාරයන් ආස්වාදය අනුව බලබලනේ අද ඉන්නේ. ඒ ආස්වාදය අනුව බලබල ඉන්න තාක්කල් ඕගොල්ලන්ට හරි රහයිනේ මේ ජීවිතේ. නමුත් පින්වත්නි ඔය රහට වඩා ජීවිතේ දුකනේ තිබුණේ. වැඩියෙන් දුක නැතිබනේ ඕගොල්ලන්ට අමුතුවෙන් දුක ගැන කියන්න ඕනේ නෑනේ. ඊටාම සිහිනුවණින් පිටිපස්සට හැරිලා බලන්නකෝ පින්වත්නි ජීවිතේ මේ අනාදිමත් කාලයක් තිස්සේ අවුරුදු 50ක් යනකොට ඒ 50 ඇතුලේ ආස්වාදේ හොයාගෙන ගියාට ආස්වාදයට වඩා දුක නෙමෙයිද තිබුණේ කියලා බලන්නකෝ. දරුවා නිසා ආස්වාදේ හෙව්වට දරුවෝ නිසා අදත් දුක් විඳිනවනේ පින්වත්නි. දරුවෝ වෙනුවෙන් මොන්න තරම් සිතින් කයින් වචනයෙන් කර්ම සකස් කර විඳවන්න වෙලාද? හැබැයි මේ විඳවීම ඕගොල්ලෝ සතුටින් බාර අරගෙන නේ තියෙන්නේ. හැබැයි පින්වත්නි ධර්මයේ දියුණු කරගෙන ඉස්සරහට යනකොට ධර්මයේ දියුණු කරගෙන ඉදිරියට යනකොට හිත වැඩිම නිසා කෙලෙස් හැසිරෙන එක අඩු වෙලා කෙලෙසුන්ගේ හැසිරීම අඩුකම නිසා ආස්වාදයක් උපදිනවා. ඒක පින්වත්නි අර ලාමක පංචකාම ආස්වාදයේ වගේ දුර්වල එකක් නෙමෙයි. සමහර විට හිත වැඩිම නිසා උපදින ස්වල්ප දෙයකින් ආස්වාදයක් උපදිනවා. ඒ කෙලෙස් හිත ඇතුලේ හැසිරෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න ලෝකයේ සැබෑ ආස්වාදය කෙලෙස් තියෙන තැනක මතුවෙන්නේ නැහැ. ඒකයි අපිට දැන් මේ කෙලෙස් නිසා මතුවෙලා නැත්තේ. එහෙනම් මතක තියාගන්න ලෝකයේ සැබෑ ඔයගොල්ලෝ ගොඩාක් ආස්වාදයෙන් ඉන්න ඕන නම් ඔයගොල්ලෝ භාග්‍යතුන් හසගේ ධර්මයට එකතු වෙනවා විනා වෙන කරන්න දෙයක් නැහැ. එකතු වෙලා බලන්න අදට වඩා හෙට සතුටින් නෙමෙයිද කියලා. එකතු වෙලා බලන්න. එතකොට ඔයගොල්ලෝ ගොඩාක් දේවල් නඩත්තු කිරීම ඇතුළේ ආස්වාදයක් හොයන්නේ. නඩත්තු කරන එක අතහැරලා දාලා ඕගොල්ලන්ට සැබෑ ආධ්‍යාත්මික ප්‍රවේශයකට එකතු වෙන්න පුළුවන්. එහෙනම් හිත වැඩිමින් උපදින හිත වැඩිමේ ක්‍රියාවලියට එකතු වෙමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැක්මට එනවා. මොකද ධර්මයේ කෙලෙස් හැසිරෙන එක නිසා නෙමෙයි සැබෑ ශාන්තිය තියෙන්නේ. කෙලෙස් හැසිරෙන එක අඩු වුන නිසා කියලා දකිනකොට ධ්‍යාන සම්මාදිට්ඨිය උපදිනවා. එතකොට යා කෙලෙස් අඩුවෙන් හැසිරෙන මට්ටමට කැමති. එතකොට යා හුදකලාවට කැමති, පවිවේකයට කැමති, ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න කැමති, වීරියෙන් ආරම්භ කරලා මේ වැඩපිළිවෙලට එකතු වෙන්න කැමති. ඔය එකක්වත් නැහැනේ අද. ඔය එකක්වත් නැහැ අද ලංකාවේ බෞද්ධයන්ට. විශාල වාක්‍යයක් ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ. මේ ධර්මය අපි මතු කරේ නැත්නම් ඉස්සරහට පින්නත් මීට වඩා නන්නත්තර වෙච්ච බෞද්ධයෝ ටිකක් අපිට හම්බ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ප්‍රශස්තයි කියුවට ලංකාවේ හිම ප්‍රශස්ත ශ්‍රාවකයෝ හම්බ වෙන්නේ නැහැ. ඉස්සරහට කොහොමත් නැහැ. පුළුවන් නම් මේ ධර්මයේ ඇහෙන එකේ යන්තම් හරි ධර්මය අල්ලගන්න. ධර්මී නාමයෙන් පවා ලාමක දේවල් හම්බ වෙන්නේ ඉස්සරහට. ධර්මී නාමයෙන් එන්නේ අපි හිතන්නේ නැති විදිහේ ව්‍යාපාරික ක්‍රම. දැන් මේ වෙලානේ තියෙන්නේ. එතකොට ධර්මී නාමයෙන් එක එක විදිහේ කෙලෙස් සහිත ලෝකයක් එක්කම පැටලෙන මට්ටමක් එන්නේ මේ කතාව නැති වෙච්ච නිසා. එහෙනම් මේ ධ්‍යාන සම්මාදිට්ඨිය කියන්නේ එයාම දැනගන්නවා පංචකාම ආස්වාදයේ තුල නෙමෙයි සැබෑ සැනසීම තියෙන්නේ. කෙලෙස් අඩුවෙන් හැසිරෙන තැනක සැනසීම තියෙනවා. මොකද එයා හිත අර S2 පියාගෙන එක භාවනාරම්මණයක් මත ඉස්සරහට යනකොට එයා දන්නවා භාවනාරම්මණිය මත හිත නොඑක් අරමුණු මත හැසිරෙන්නේ නැහැනේ. හැසිරෙන්නේ නැතිකමින් ආස්වාදයක් උපදිනවා. ඒක උපදිනකොට එයාට තේරෙනවා මෙතනනේ සැබෑ සැනසීම තියෙන්නේ කියලා එයාට දැනෙන්න පටන් ගන්නවා. ඒක දැනෙලා නැහැ නේ තාම. ඒක දැනෙලා නැති නිසා තමයි අර්බුදය. ඔක දෙවෙනි එක. තුන්වෙනි කාරණේ තමයි පින්වත්නි ඒ පුද්ගලයා තුළ ධ්‍යාන සම්මාදිට්ඨියෙන් පස්සේ විදර්ශනා සම්මාදිට්ඨිය උපදව ගන්න ඕන. මේ සෝවාන් වෙන විදිය මේ කියන්නේ. විදර්ශනා සම්මාදිට්ඨිය තුන්වෙනි එක. විදර්ශනා සම්මාදිට්ඨිය කියන්නේ දැන් අර හිත පුහුණු කරගෙන යනකොට කෙලෙස් අඩුවෙන් හැසිරෙනවා. කෙලෙස් අඩුවෙන් හැසිරෙනකොට ඒ කෙලෙස් අඩුවෙන් හැසිරෙන හිත දිහා ඉතා හොඳින් බලාගෙන ඉන්නවා. එතකොට යාට තේරෙනවා එක එක ඒ පුද්ගලයා තුළ මානසිකාර්යය පවතින විදියට එයාට ලෝකයේ උපදිනවා.
මානසිකාරයෙන් නිරුද්ධ වෙනකොට ලෝකේ නිරුද්ධ වී යනවා. එතකොට මේ මම ලෝකයේත් එක්ක එකතු වෙන හැම මොහොතකම මොකද්ද වෙන්නේ? ස්කන්ධ ටිකක් හට ගන්නවා. ලෝකේ වනාහි ස්කන්ධ ටික හට ගන්න එකයි. ස්කන්ධ ටික හට ගන්න නැත්නම් ඔබට ලෝකේ කවදාවත් අත්දකින්න බෑ. ස්කන්ධ ටික දැන් මේ හැම වෙලාවකම අපේ පංචස්කන්ධේ පහළ වෙනවා. පංචස්කන්ධේ පහළ වීමම දුකයි. අපි ඒක දන්නේ නැහැ. ඒක තේරුම් ගන්න තමයි විදර්ශනා සම්මාදිට්ඨියකට එකතු වෙන්නේ. එතකොට දැන් එයා හැම වෙලාවකම අර රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධය විදර්ශනා සම්මාදිට්ඨිය උපදින්නේ කොහොමද? අනිත්‍ය වශයෙන් බලන්න පටන් ගන්නවා. ආන්න බුදුරජාණන් වහන්සේ වදාළ විදියට බලනවා. අපිට ඕන විදියට බලන්නේ. මොකද අපිට ඕන විදියට බලලා අපි නිවුන්නේ නැහැ නේ පින්වත්නි. අපිට ඕන විදියට බැලුවා කියලා අපි නිවිලා නැහැ නේ. එහෙනම් අපි දැන් උත්සාහ කරන්න ඕන අපි බුදුරජාණන් වහන්සේ වදාළ විදියට හිතන්න. ඒක විදර්ශනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ තමා තුළ ලෝකයේත් එක්ක එකතු වෙනකොට තමන්ගේ ස්කන්ධ ටික නම් පහළ වෙන්නේ. ඒ ස්කන්ධ ටික අනිත්‍ය වශයෙන් බලන. ඔන්න බලන්න සම්මාදිට්ඨිය මෙතන තමයි වැදගත්ම සම්මාදිට්ඨිය මෝරන්නේ. බුද්ධ ශාසනය පැහැදිලි කරපු ගැඹුරුම අර්ථයට මෙතනදී එකතු වෙන්නේ. කොහොමද මේ ගැඹුරු අර්ථයට එකතු වෙන්නේ? මේ විදියටයි. එතකොට දැන් මේ විදර්ශනා සම්මාදිට්ඨිය ඉපදුණු ගමන්ම පින්වත්නි සාංශාරික දැවිල්ල නිමා වෙන්න පටන් ගන්නවා. නමුත් අද මරුණත් පින්වත්නි ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ කොහේ යයිද කොයි තැනට කැරකිලා වැටෙයිද කියලා හිතාගන්න බැරි අනපේක්ෂිත තැනක අපි ඉන්නේ පින්වත්නි. හිතා ගන්නවත් බෑ අපිට මොනව වෙයිද කියලා. ලංකාවේ බෞද්ධයෝ ගැහි ඉන්නේ. මොකද එහෙම රැකවරණයක් ඇතුලේ නෙමෙයි අපි ඉන්නේ. සතර අපායෙන් මිදුණු ශ්‍රාවකයෙක් විදියට මිය යාමේ අභිමානය අපිට නෑ පින්වත්නි. ඉස්සර බෞද්ධයට ඒක තිබුණා. ඉස්සර බෞද්ධයට තිබුණා මම සතර අපායට වැටෙන්නේ නෑ කියන යාගේ ඇතුලෙන් ආපු අභිමානයක් තිබුණා. අද ලංකාවේ බෞද්ධයන්ට ඒ අභිමානිය නෑ. ඒ අභිමානිය නැත්තේ ලංකාවේ මිනිසුන්ට සම්මාදිට්ඨියේ දුර්වලකම් තියෙනවා. විදර්ශනා සම්මාදිට්ඨිය වඩන්නේ නැත්නම් එයා බුදුරජාණන් වහන්සේට සැබෑවටම ගරු කරන කෙනෙක් නෙමෙයි. සංග්‍රහ කරන කෙනෙක් නෙමෙයි. විදර්ශනා සම්මාදිට්ඨියේදී අපි තේරුම් ගන්නේ විදර්ශනා සම්මාදිට්ඨිය තමයි ප්‍රඥාව වැඩෙන්නේ. දැන් සීලයක් වැඩිලා තියෙනවා. ඇයි කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇතුළේ ඉන්ද්‍රිය සංවරය තියෙනවා. ධ්‍යාන සම්මාදිට්ඨිය ඇතුලේ සිත සංසුන් වෙලා තියෙනවා. සීලය සමාධිය දෙකම තියෙනවා. සීලය සමාධිය තිබ්බට වැඩ නැහැ. සීල සමාධි ප්‍රඥාව වෙන්නේ නිවන් දකින්නේ. ප්‍රඥාව වැඩෙන්න ඕන. එහෙනම් ප්‍රඥාව වැඩෙන සම්මාදිට්ඨියට අපි කියනවා විදර්ශනා සම්මාදිට්ඨිය කියලා. විදර්ශනාව කියලා කියන්නේ අර බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම හිතන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ දේ තමයි මහණෙනි පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි පංචස්කන්ධේ දුකයි. පංචස්කන්ධේ කොතන පහළ වුණත් දුකයි. ස්කන්ධ ටික කොතන පහළ වුණත් පින්වත් මේ පහළ වෙච්ච තැනක දුක තියෙනවා. ඒ නිසා අපි දුකෙන් මිදිච්ච අය නෙමෙයි. ඒ නිසා පින්වත් අපි දුක ඇතුලේ ඉන්නේ. දුක ඇතුලේ අපි පදිංචි වෙලා ඉන්නේ. එහෙමනම් දැන් මෙතන ස්කන්ධ ටිකම දැන් මේක කරන්න පුළුවන් එයාට. විදර්ශනා සම්මාදිට්ඨිය උපදින්නේ පින්වත්නි අනිච්චානුපස්සනා භාවිතා බෞලීකතා බුදුදහමේ ප්‍රධාන කියවීමක් තමයි අනිත්‍යතාවය කියන එක. ඒකෙන් බලන්න පටන් ගන්නවා. ඕගොල්ලෝ අමුතුවෙන් බලන්න ඕනේ නැහැ. බුදුරජාණන්සේ වදාළ තැනදී සිහිය පිහිලව ගන්න. සිහිය පහල කරගන්න. එච්චරයි කරන්න ඕන. අපිට අමුතුවෙන් පිටවගෙන පාරක් හොයාගෙන යන්න තැනකුත් නැහැ. මොකද අපිට එහෙම යන්න හැකියාවකුත් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ වුණවදාලා නම් පින්වත්නි අපිට යන්නේ නම නැතුව අසරණයි. බෞද්ධයේ උරුමය දන්නේ නැහැ ඕගොල්ලෝ. බෞද්ධයේ රැකවරණේ කොතනද තියෙන කියලා ඔයගොල්ලෝ තවමත් තේරුම් ගන්න නැහැ. තේරුම් ගත්තා නම් පින්වත්නි ඔබට භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ කෙලින් හිට ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා එදාට තේරෙයි. බුදුරජාණන් වහන්සේ කෙබඳු ශාස්ත්‍රවරයෙක්ද මම සරණ ගිහින් තියෙන්නේ කියලා මේ විදිහට සම්මාදිට්ඨිය ඉපදුනොත් තේරෙයි. සම්මාදිට්ඨිය නැත්තම් පින්වත්නි බුදුරජාණන් වහන්සේට පිටුපානික ඔයගොල්ලන්ට මහ ලොකු දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට පිටුපානවා කියන අර්ථය කියන්නේ පිළිමි ඉස්සරහින් පිටිපස්ස හරවගෙන යනවා කියන එකම නෙමෙයි. පිටුපානවා කියලා කියන්නේ ප්‍රතිපත්තිය විසි කරලා දානවා කියන එකයි. ආද ප්‍රතිපත්තිය විසි කරලා තියෙන්නේ සම්මාදිට්ඨියේ දුර්වලකම නිසා. විදර්ශනා සම්මාදිට්ඨිය ඇතුලේ තමයි බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න හිතන්න කියපු විදියටම හිතින්නේ. මොකද්ද? බුදුදහමේ තියෙන්නේ සීලයකටයි සමාධියටයි වඩා ප්‍රඥාවේ කෘත්‍යයට අර්ථය දීලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මොදාලා මහණෙනි මම සීලයක් ගැන කියන්න නෙමෙයි පහළ වෙන්නේ. සමාධියක් ගැන කියන්න නෙමෙයි පහළ වෙන්නේ. මහණෙනි අට්ටක් කරා තීනිපද අකුරු අටකින් පද තුනක් කියන්නයි මම පහළ වුණේ. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්මය. අන්න ඒකෙන් විමසන හැකියාවට එන එක තමයි විදර්ශනා සම්මාදිට්ඨිය කියන්නේ. ඒතකොට කෙනෙක් ඊළඟට ආයෙ ප්‍රශ්න කරන්න පුළුවන්. සීලයක් ගැන කියන්නත් නෙමෙයි නම් සමාධියක් ගැන කියන්නත් නෙමෙයි නම් ඇයි ඔබ වහන්සේ ඔච්චර ලාවක කිව්වේ කියලා අහන්න පුළුවන්. නෑ පින්වත්නි සීලය කිනුයි සමාධියනුයි අපි උදව්ව ගන්න ඕන.
උදව් අරගෙන කරන්න වෙන දෙයක් තියෙනවා අපිට. ඒකෙන් උදව්ව ගන්න නැත්නම් අපිට අර බුදුරජාණන් වහන්සේ කියාපු අට්ටක් කරා තීනිපද අකුරු වටේ පද තුනේ කතාවට සමවදින්න බෑ. ඒකට එකතු වෙන්න පුළුවන් කමක් නෑ පින්වත්නි. ඒකට එකතු වෙනකොට තමයි බුදුරජාණන් වහන්සේ වදාළ විදියටම හිතන්න පටන් ගන්න. උන්වහන්සේ යම් විදියකින් වදාළද ඒ විදියටම හිතෙන්න ගන්නවා. ඒ විදියටම හිතුනොත් බුදුරජාණන් වහන්සේ 90 කකුල උස්සපු මිනිහෙක් පින්වත්නි කවදාවත් සතර පායට වැටෙන්නේ නෑ. ඒකයි මෙන්න මෙතන තමයි අර බුද්ධ දේශනාවේ යෙදුමක් තියෙන ඔයගොල්ලන්ට මතක ඇති. මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද දන්නවද? දේශනාවේ තියෙනවා මෙබඳු යෙදුමක්. ඒ තමයි සද්ධා මත්තං ප්‍රේම මත්තං. භාග්‍යතුන් වහන්සේ කිව්වේ සද්ධා මාත්‍රයක් උපදව ගත්තොත්. සද්ධා මාත්‍රය කියන්නේ ඔයගොල්ලන්ට ඔය දැන් තියෙන මට්ටම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ විදර්ශනා මාර්ගයේ ඔස්සේ කකුල උස්සලා නම් ඒ බඳු ශ්‍රාවකේ කවදාවත් අමාරු වෙටින්නේ නැහැ කියලා තියෙනවා. ඒ කකුල ඉස්සුවා කියන්නේ විදර්ශනා සම්මාදිටිය උපදව ගත්තා කියන එකයි. එතන තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට සැබෑම රැකවරණේ තියෙන්නේ. එතනින් මෙහා පැත්තේ රැකවරණේ නැහැ. ඒ රැකවරණේ කොහොමද හදාගන්නේ? බලන්න බුද්ධ දේශනාවේ තියෙනවා ප්‍රඥාව මෝරන්නේ මෙතනදී. විදර්ශනා සම්මාදිටියේදී කොහොමද ඒක මෝරන්නේ? අනිච්චානුපස්සනා භාවිතා බහුලී කතා ජවන පඤ්ඤම් පරිපූර්ෙන්ති. තමන්ගේම ස්කන්ධ ටික අනිත්‍යයි කියලා බලන්න පුළුවන් නම්, තමන්ගේම රූපය අනිත්‍යයි කියලා බලන හැකියාව තියෙනවා නම්, තමන්ගේම සිත අනිත්‍යයි කියලා බලන හැකියාව තියෙනවා නම්, නාම රූප ධර්ම ටිකක් පහළ වෙනවා අනිත්‍යයි කියලා බලන හැකියාව තියෙනවා නම් ජවන පඤ්ඤම් පරිපූර්ෙන්ති ජවන ප්‍රඥාවක් ඇති වෙනවා. සම්පූර්ණයෙන්ම කන්න පිටට හිතන්න පටන් ගන්නවා. ලෝකයට අර්ථය දුන්න එක නවත්තලා දාලා ලෝකෝත්තර මට්ටමට අර්ථයක් දෙන්න පටන් ගන්නවා. අනිත්‍යයි කියලා වැටහෙනකම. අනිත්‍යයි කියලා කියන වචනෙටත් බය වෙච්ච සමාජයක් ඉන්නේ. අනිත්‍යයි කියලා කිව්වේ පින්වත්නි තමන්ගේම ස්කන්ධ ටික රූපයත් අනිත්‍යයි නාම ධර්මත් අනිත්‍යයි කියලා බලන හැකියාව ඇතුලේ ජවන ප්‍රඥාව වැඩෙන පටන් ගන්න බලන ප්‍රඥාවේ කෘත්‍යය. විදර්ශනාව ඇතුලේ වෙන්නේ ඒක. විදර්ශනා සම්මාදිට්ඨිය ඇතුලේ වෙන්නේ. දුක්ඛානුපස්සනා භාවිතා බෞලී කතා නිබ්බේධික පඤ්ඤම් පරිපූර්ෙන්ති දුකයි කියලා පංච උපාදානස්කන්ධා දුක්ඛා මහණෙනි නුඹලාට මම දුක හකුලුවා කියන්නම්. ඒ වෙන කුමක්වත් නෙමෙයි මහණෙනි පංච උපාදානස්කන්ධයමයි දුක කියලා කියපු ඕගොල්ලන්ගේම ස්කන්ධ ටික දුකයි කියලා බැලුවොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික දුකයි කියලා බැලුවොත් පින්වත්නි නිබ්බේධික පඤ්ඤම් පරිපූර්ෙන්ති නිබ්බේධික ප්‍රඥාවක් උපදිනවා. කල්ල කිරිලා යනවා පින්වත්නි සංසාරය ගැන. ඕගොල්ලන්ට කලකිරීමක් නැහැ නේද? ආයෙත් මෙහෙට්ටම කැරකි එනවා නම් මොන්න සානං ලාභයක්ද කියලා හිතාගෙන ඉන්නේ. මෙහෙට්ට එන්න පුදුම කැමැත්තක් තියාගෙන ඉන්නේ. පින්වත්නි භව තණ්හාවක් ඇතුලේ ගිලා බහැපු જાතියක් අපි. ඇයි? මේ ප්‍රඥාව නැහැ. විදර්ශනා සම්මාදිට්ඨිය නැහැ. ඒ සම්මාදිට්ඨිය නැති නිසාමයි අපි මේ විදියට අමාරුවේ වැටිලා ඉන්නේ. විදර්ශනා සම්මාදිට්ඨිය නැති වෙච්ච නිසා. ඒ විදියට විමසා බලන කෙනෙකුට පින්වත්නි දුක්ඛානුපස්සන මේ පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධ පහළ වෙන එකම දුකක්. පින්වත්නි මේ වෙලාවේ ලෝකයේ සම්බන්ධ අත්දැකීම පදනම් කරගෙන සිතුවිලි ගලන එකම දුකක්. මේ ලෝකයේ අත්දැකීම ඇසේ පහළ වීමම දුකක්. මේ වෙලාවේ ලෝකේ පරිහරණය කරන්න වෙච්ච එකම දුකක්. මේ වෙලාවේ ලෝකේ අරඹයා වැඩ කරන්න වෙච්ච එකම දුකක්. දරුවා සැපයි කියලා කිව්වට දරුවා නඩත්තු කරන්න වෙච්ච එක, දරුවට උගන්වන්න වෙච්ච එක, දරුවා වෙනුවෙන් බත්තු යන්න වෙච්ච එක, දරුවා වෙනුවෙන් වැඩ කර එයා වෙනුවෙන් සල්ලි හොයා එයාගේ ජීවිතේ පෝෂණය කරගන්න වෙච්ච එකම පින්වත්නි තාත්තා කෙනෙකුට දුකක් නෙමෙයිද? දුකක්. මේ ලෝකෙම දුකක් පින්වත්නි. දුකට වඩා මොනවද මේ ලෝකෙ තියෙන්නේ? දුක්ඛානුපස්සනා භාවිතා බහුලී කතා. මේ ලෝකෙම දුකක්. පංචස්කන්ධේ පහළ වෙන එකම දුකක්. ස්කන්ධයන්ගේ පහළ වීමම දුකක් කියලා දකිනකොට භාවිතා බහුලී කතා. ඒක බහුල වශයෙන් කල්පනා කරගෙන ඉන්නකොට නිබ්බේධික පඤ්ඤම් පරිපූර්ණෙන්ති. මේ විදර්ශනා සම්මාදිට්ඨිය වැඩෙන්නේ. නිබ්බේධික පඤ්ඤම් පරිපූර්ණෙන්ති සංසාරේ කල්ල කිරිලා යනවා. සංසාරේ කල කිරිලා යනවා. ස්කන්ධයන් කිරී කල කිරුණු සිතක් උපදිනවා. ආයෙනම් මෙබඳු ස්කන්ධ තුන් ලෝකේ කිසි තැනක එපා කියලා හිතෙන්න ගන්නවා. ඒක හිතෙන්නේ නැත්තේ ඕගොල්ලන්ට විදර්ශනා සම්මාදිට්ඨිය නැති නිසා. එහෙනම් ඕගොල්ලන්ගේ සම්මාදිට්ඨිය දුර්වලකමම දකින්න පින්වත්නි. සම්මාදිට්ඨිය යන්තම් හරි හදාගත්තොත් සුගතියකට හරියයි ඕගොල්ලෝ. නැත්තම් නම් පින්වත්නි සුගතියක් නැති බව මතක තියාගන්න. පාන්සකූල වලින් ජයග්‍රහණය කරා යන්න මග බලාගෙන ඉන්න එපා. මෙහෙ ඉන්න ඒවා කරගත්තාවේ. ඒවා කරලා ඊටාම සුන්දර ආචාර ධර්ම පද්ධතියක් ඇතුළේ ඒගොල්ලෝ දක්ෂ වුණොත් විදර්ශනා කරගන්න හොඳයි. හැබැයි ඕගොල්ලන්ට යහපත එතන තියෙනවා කියලා නම් හිතලා අමාරු වෙටෙන්න එපා.
පින්වත්නි මේ විදියට බලනකොට ඒ ශ්‍රාවකයා තුල අනත්තානුපස්සනා භාවිතා බහුලීකතා මහා පඤ්ඤම් පරිපූර්ණති අනාත්මයි මේ ස්කන්ධ මට ඕන විදියට පහළ වෙලා නෙමේ පරණ කර්මයෙන් හැදිලා. ඒකෙන් බලන්න හිත පිහිටව ගන්න විතරයි තියෙන්නේ. ඇයි? මුලින්ම පින්වත්නි කම්මස්සගතා සම්මාදිට්ඨිය ඉපදිච්ච මිනිහෙක් මෙයා. ඒ නිසා මම මේ භුක්ති විඳින ස්කන්ධයන් ටික මම මගේ නෙමෙයි මට ඕන විදියට පහළ වෙලා නෙමෙයි අපේ අම්මට තාත්තට ඕන විදියට ස්වාමියාට බිරිඳට ඕන විදියට දරුවන්ට ඕන විදියට පහළ වෙලා නෙමෙයි මේවා පරණ සංස්කාර විසින්ම හදලා ඔය රූපේ පරණ සංස්කාර වලින් හදලා ඉවරයි. මේ රූපේ ලෙඩ වෙන්න පුළුවන් වයස මේ එකක්වත් නවත්තන්න බෑ බුද්ධ ශාසනය ඇතුලේ. අනාගතේ නැවත ලෙඩ වෙමින් පවතින ජරා මරණ දුකට වැටෙන්නේ නැති විදියට භවය හදන්න නැතුව ඉන්න එක විතරයි අපිට පුළුවන්. අනාගතයේ මේ බඳු දුකක් පහළ නොවන මට්ටමට සම්පූර්ණයෙන්ම සලායතන නිරෝධයට ඇවිල්ලා සියල්ල නිරුද්ධ කරලා නැවත නාම රූප ධර්මයන් මත විඥානීය පිහිටන් නැති විදියට නිවෙන්න විතරයි ඕගොල්ලන්ට අද පුළුවන්. මේ වෙලාවේ දුක ඕගොල්ලන්ට අකමැත්තෙන් උනත් පාවිච්චි කරන්න වෙනවා. හේතුව පරණ සංස්කාර වලින් දුක හැදිලා. පරණ සංස්කාර විසින් දුක හදලා ඉවරයි පින්වත්නි. එතකොට දැන් අනත්තානුපස්සනා මේකෙන් බලන්න හරි ලේසි. ඇයි? මූලික වශයෙන් සම්මාදිට්ඨිය අයන්නේ ඉඳලා ආපු මිනිහෙක් ඉන්නේ. කම්මස්සගතා සම්මාදිට්ඨිය තිබුණ නිසා එයා දන්නවා මම මගේ ආත්මය කියලා මේ මගේ නාම රූප ටික ගන්න බැරි නම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? පෙර සංස්කාර වලින් හැදිලා. පෙර කර්මයෙන්ම හැදිලා. එහෙමනම් පෙර කර්මයෙන් හැදුනා නම් මට ඕන විදිහට මේක පවත්වන්න බෑ. අනාත්මයි. අනාත්මයි කියලා දකිනකොට මහා පඤ්ඤම් පරිපූර්ණදී මහා ප්‍රඥාවක් උපදිනවා. ලෝකයම හිස් දෙයක් කියලා වැටහෙනවා. හිස් කියන්නේ නෑ නෙමෙයි ආත්මීය සාරයෙන් ගන්න මොකුත් නෑ. මගේ මම කියලා මමායනේ මතින් ගන්න ලෝකේ මොකුත්ම නෑ මා තුලක් නෑ මගේ දරුවා තුලක් නෑ කියලා ලෝකයම ගැන මැදහත් වෙනකොට මහා ප්‍රඥාවක් උපදින්න ගන්නවා. විදර්ශනා සම්මාදිට්ඨිය ඉතාම වැදගත් දෙයක්. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඊළඟ පියවර විදියට විදර්ශනා සම්මාදිට්ඨියදී මතු කළේ මොකද්ද? නිබ්බිදානුපස්සනා භාවිතා බහුලීකතා. නිබ්බිදානුපස්සනාවෙන් බලනකොට පින්වත්නි තික්කපඤ්ඤම් පරිපූර්ණති තීක්ෂණ ප්‍රඥාවක් වැඩෙන්න පටන් ගන්නවා. තියුණු ප්‍රඥාවක් සම්පූර්ණ වෙන්න ගන්නවා. මොකද්ද තියුණු ප්‍රඥාවෙන් උපදින්නේ? ලෝකයම හට ගන්නවා, ලෝකයම නිරුද්ධ වෙ යනවා. ලෝකයම ඇති වෙනවා, ඇති වෙච්ච තැනම ඉතිරි නැතුව ලෝකේ නිරුද්ධ වෙලා යනවා. සියල්ලම හට ගන්නවා, සියල්ලම හටගෙන සියල්ලම ඉතුරු නැතුව නිරුද්ධ වී යනවා. හටගන්නෙත් මට ඕන විදියට නෙමෙයි, නිරුද්ධ වෙන්නෙත් මට ඕන විදියට නෙමෙයි. හේතුන්ට අනුව හට ගන්නවා, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියලා බලනකොට පුණ්‍යත්නී පුද්ගලයා තුල පටිච්ච සමුප්පාද ඥානය සම්පූර්ණ කරනවා. පටිච්ච සමුප්පාද ඥානයත් සම්පූර්ණ කරනවා. ඒ වගේ මේ ශ්‍රාවකයා එහෙනම් මෙබඳු ඇති වෙන නැති වෙන ලෝකයක් නම් නොඇලිය යුතුයි කියලා බලාගෙන යනකොට විරාගානුපස්සනා භාවිතා බහුලීකතා විපුල පඤ්ඤම් පරිපූර්ණති. ඒ පුද්ගලයා තුල සියල්ලම කෙරෙහි නොඇලිය යුතුයි කියලා බලන්න පටන් ගන්නකොට පින්වත්නි විපුල පඤ්ඤම් පරිපූර්ණති වැඩුණු ප්‍රඥාවකින් යාට ලෝකේ වැටහෙනවා. වැඩුණු ප්‍රඥාවකින් වැටෙන්නේ නිකම්ම ප්‍රඥාවකින් නෙමෙයි. වැඩුණු ප්‍රඥාවකින් බලනකොට අතීතේත් නාම රූප ධර්මයන් නැති උනේ මේ විදිහට, අනාගතේ ඇති වෙනව නම් ඇති වෙන්නේ මේ විදිහට කියලා තුන් කාලේම අතීතංසේ ඥානයයි අනාගතංසේ ඥානයයි පච්චුප්පන්නංසේ ඥානයයි තුන් කාලේම දකින විපුල ප්‍රඥාවකින් බලනකොට ලෝකය පිළිබඳ අන්නබ්බි රතියක් උපදින්න ගන්නවා. පින්වත්නි, බය නැතුව තව පොඩි වෙලාවකින් ලෝකේ අතෑරුණත් එයා S2 පියාගන්න පුළුවන් මට්ටමේ ඉන්නවා කෙලෙස් හදාගන්න නැතුව. බය නැතුව කිසි කැළඹිල්ලක් නැතුව හිත හදාගෙන යයි. විදර්ශනා සම්මාදිට්ඨිය හදාගෙන යා. ඒ විදිහට බලනකොට ලෝකයේම ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා. ඇති වෙන සුඛ වේදනාව ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. ඇති වෙන සංඥා ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. සුඛ වේදනාව උපදිනකොට ස්පර්ශය නිසා හට ගන්නවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට සුඛ වේදනාව එතනම ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. හිතේ කොනකවත් ඉතුරු වෙන්නේ නැහැ. ආයෙත් මනසිකාරය කරනකොට උපදිනවා. ආයෙත් මනසිකාරය නැති වෙනකොට නැහැ. ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. ඒකයි මිනිස්සු අඬා hina වෙන්නේ. hina වෙවි අඬන්නේ ඒකයි. ඇයි? අඬන්නේ හේතු යෙදෙන විදියට සුඛාස්වාදය අනුව මනසිකාරය කරනකොට යාට hina වෙන්න පුළුවන්. අඬන්න පුළුවන්. දුක්ඛාස්වාදය අනුව මනසිකාරය කරනකොට hina වෙන්න හේතු යෙදෙන විදියට යාට සුඛාස්වාදය අනුව මනසිකාරය කරනකොට hina වෙන්න පුළුවන්. ආයෙත් මනසිකාරයේ දුක්ඛාස්වාදය අනුව උපදිනකොට අඬන්න පුළුවන්. අඬනකොට ඇතිවෙච්ච දුක්ඛාස්වාදයේ hina වෙනකොට අබමල් රේණුවක්වත් නැහැ පින්වත්නි. හිත දිහා හොත්තට බලන්න. hina වෙනකොට ඇතිවෙච්ච සුඛ වේදනාව අඬද්දී අබමල් රේණුවක්වත් නැහැ ඉතිරින තු නිරුදයි. ආයෙත් කල්පනා කරොත් උපදිනවා. එච්චරයි.
ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා කියලා දකිනකොට නිරෝධානුපස්සනා භාවිතා බෞලී කතා ගම්බීර පඤ්ඤම් පරිපීරಂತಿ ගැඹුරු ප්‍රඥාවක් උපදිනවා. පින්වත්නි පටිසම්භිදා ඥාන උපදින්න පටන් ගන්නවා මේ හිත ඇතුලේ. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන හේතුත් පේනවා, ඵල ධර්මත් පේනවා, හේතුඵල අතර අන්තර් සම්බන්ධයක් පේනවා. ලෝකේ ගැට ගැහිලා තියෙන විදිය ඔක්කොම පේන්න ගන්නවා. ඔක්කොම පේන්න ගන්නවා. එතකොට පින්වත්නි මේ බඳු තැනක එයාට ලෝකය බලාගෙන ඉද්දී අතහැරින්න ගන්නවා. බලාගෙන ඉද්දී අතහැරින්නේ පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලී කතා අසාමන්ත පඤ්ඤම් පරිපූර්ණති. පටිනිස්සග්ගානුපස්සිය බලනකොට ලෝකේම අතහැරෙන්න ගන්නවා පින්වත්නි. මේ බඳු තත්වයක් ඇතුලේ වාසය කරනකොට පින්වත්නි ඒ පුද්ගලයා තුල පුතුපඤ්ඤා ස්වභාවයක් මතුවෙන්න ගන්නවා. ඒ පුතුපඤ්ඤ ස්වභාවය ඇතුලේ පින්වත්නි මේ ලෝකේ පරමාර්ථ සත්‍යයයි සම්මත සත්‍යය අතර පැහැදිලිව යාගේ ඥානෙ පිහිටන්න ගන්නවා. එතකොට පින්වත්නි ඥානිය තියෙනකොට යා වෙනදා වගේම ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. කවදාවත් එයා මේ ජීවිතේ අභියෝගයට ලක් වෙන්නේ නැහැ. වෙනදා වගේම දරුවගේ යුතුයකම් ටික බිරිඳගේ යුතුයකම් ටික ඔක්කොම කරනවා. හැබැයි සම්මාදිට්ඨිය ඇතුලේ. එතකොට බිරිඳ අතහැරුණත් ස්වාමියා අතහැරුණත් එයා අත් දෙක බැඳගෙන එයාට සමුදීලා වෙනදා වගේම වැඩ කරගෙන යන්න පටන් ගන්නවා. එතකොට එයාගේ හැට කඳුලක් උනන්න තියෙන අවස්ථාව හරිම අඩුයි. ඒ විදිහට බලබලා ඉන්නකොට පින්වත්නි ඒ බඳු ශ්‍රාවකයක් ඇතුලේ හාස පඤ්ඤාව කියලා එකක් උපදිනවා. හාස පඤ්ඤා කියලා කියන්නේ ලෝකේ අතහැරීම නිසා යාට හරිම සනීප සැපයක් එක්ක ප්‍රඥාවක් උපදිනවා. අතහැරුණ එකමයි ශාන්ත කියලා හිතෙන්න පටන් ගන්නවා. ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූ පදිපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා යමක් ශාන්තයිද ප්‍රණීතයිද ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංකාර සමතෝ සියලු සංස්කාරයන් අත්හැරිච්ච එකමයි හොඳ කියලා හිතෙන්න ගන්නවා. සබ්බ සංකාර සමතෝ සබ්බූ පදිපටි නිස්සග්ගෝ මුත්‍ති සංස්කාරයන්ගෙන් හිත මිදෙනවා. අනාලයෝ සංස්කාරයන්ගෙන් හිත නොයල්මක් මාට ගන්නවා. ඒ විදිහට හට ගන්නකොට පින්වත්නි එබඳු සිතක් ඇතුලේ සෝවාන් ආදී මාර්ගසිත උපදිනවා. සිව්සස් දහම ඇතුලේ දුක්ඛ සත්‍ය ඇතුලේ ස්කන්ධ ටික ඔක්කොම දකින්න පුළුවන්. දුක්ඛ සමුදය සත්‍ය අවිද්‍යාව තණ්හාව නිසා දුක හැදෙන විදියත් පොදුවේ පේනවා. මේ ප්‍රඥාව තියුණු ප්‍රඥාවක්. ඒ වගේම අවිද්‍යාව තණ්හාව නැතුව ලෝකේ පරිහරණය කරනකොට දුක හැදෙන්නේ නැති බවත් පේනවා. සීල සමාධි ප්‍රඥාවෙන්මයි මේක කරන්නේ කියලා සීල සමාධි ප්‍රඥාව තුලත් මෙයා හිටගෙන ඉන්නවා. එතකොට පින්වත්නි මාර්ග සම්මාදිට්ඨිය උපදිනවා. ඔන්න ඕකට තමයි මාර්ග සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මාර්ග සම්මාදිට්ඨිය උපදිනකොට ඒ මාර්ග සම්මාදිට්ඨිය ඇතුලේ පින්වත්නි නිවන් දොරේ හැප්පි ඉන්න ශ්‍රාවකෙක් මේ ඉන්නේ. නිකම්ම කෙනෙක් නෙමෙයි අදරයට ජීවිතයේ මොන විදියට අතහැරුණත් මොන සමහරට විඳවලා අතහැරෙන්න පුළුවන්. එක පාරටම අතහැරෙන්න පුළුවන්. සමහරට මොන විදියට දන්නේ අපේ ජීවිතේන්ද්‍ර රූපේ බිඳෙන්නේ. කොහොම බිඳුනත් එයාගේ යහපත එයා හදාගෙන ඉවරයි. එයා වෙනුවෙන් කිසිවෙක්ගේ ආචාර වෙඩිමුර පාංශකුල අරව මේවා මොකක්වත් ඕනේ නැහැ යාට. ඒ බඳු සිතක් ඇති වෙනකොට මාර්ග සම්මාදිට්ඨිය තුලින් යාට උපදිනවා පින්වත්නි අවබෝධය. සක්කාය දිට්ඨිය දුරු වෙන්න පටන් ගන්නවා. එතකොට යාගේ සක්කාය දිට්ඨිය දුරු වීමෙන්ම ඵල සම්මාදිට්ඨිය උපදිනවා. ඵල සම්මාදිට්ඨිය ඉපදුනාම එයා සම්මාදිට්ඨිය මුල් කරගෙන කරගත යුතු යමක් තියෙනවා නම් ඒ දේ දැන් කරගෙන ඉවරයි. දැන් බලන්න කම්මස්සකතා සම්මාදිට්ඨිය ඊට පස්සේ කර්මීය කියලා ලෝකේ හැසිරෙන්නේ කර්මීය කියලා දකින්නකොටම එයා තුළ මේ වෙලාවේ ප්‍රතිචාර දක්වනකොට සංසුන් එයා තුළ નિરાයාසයෙන් සීලයක් ඇති වෙලා ඒ වගේම පින්වත්නි ධ්‍යාන සම්මාදිටිය උපදිනකොට ඇතුලේ කෙලෙස් හැසිරෙන එක වේගෙන් අඩු වෙලා විදර්ශනා කරන්න පුළුවන් විදියට භූමිය ලෑස්ති වෙලා තියෙනවා. කෙලෙස් බරපතල විදියට හිත ඇතුලේ හැසිරෙන්නේ නැහැ. විදර්ශනා සම්මාදිට්ඨිය ඇතුලේ පින්වත්නි යාගේ ප්‍රඥාව තියුණු විදියට වැඩිලා බුදුරජාණන් වහන්සේ වදාළ විදර්ශනාත්මක පරියායෙන්ම ලෝකේ පේන්න පටන් අරගෙන ඒ පුද්ගලයා තුළ විදර්ශනා සම්මාදිට්ඨිය ඉපදිලා විදර්ශනා සම්මාදිට්ඨිය තුලින්ම පින්වත්නි යා අමා නිවන් මගටම එකතු වෙලා මාර්ග සම්මාදිට්ඨියත් ඉපදිලා එතනින්ම යා නිර්වාණය කරා පැමිණිලා ඵල සම්මාදිට්ඨියත් ඉපදිලා සම්මාදිට්ඨියේ කූට ප්‍රාප්තිය විදියට යා කරගත යුතු යමක් තියෙනවා නම් කරගෙන ඉවරයි පින්වත්නි. එයා වෙනුවෙන් ලෝකේ කිව යුතු කරගත යුතු කිසිවක්වත් නැහැ. කීනා ಜಾති ඒ තුලම වාසය කරොත් ಜಾතියම ක්ෂය වෙලා යනවා. බුස්සිතම් බ්‍රහ්මචරියම් බඹසර ජීවිතයක් නිමා වෙනවා. කතං කරණීයම් කරන්න ඕන දෙයක් තියෙනවා නම් ඒකත් කරලා ඉවරයි. නාපරං ඉත්තත්තායති පජානාති ආයත් ලෝකේ මොකුත්ම කරන්න නැතුව සම්පූර්ණයෙන්ම වැඩේ ඉවර කළා දානවා. ඒ බඳු සිතක් හදා ගැනීමට අද මේ සම්මාදිට්ඨිය සම්බන්ධ දේශනාවක් කරන්න කියපු නිසායි මේ කාරණේ කිව්වේ. සම්මාදිට්ඨිකත්වයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා.